දැන් අද දැන් අක්කලා කියලා එනවා කතා කරනවා අර රිසර්ච් කට්ටිය එනවා යනවා. දැන් ඇවිල්ලා ඉන්නවා අපේ ක්ලාස් එකේ. කියන්නේ මගේ ගම්පහ කිරිබත්ගොඩ නුගේගොඩ අපේ ක්ලාස් වලින් ගම්පහ දිස්ත්‍රික්කේ 5. හරිද? එතකොට ඕල් අයිලන්ඩ් 22 මුළු ලංකාවෙම 22 ආර්ට්ස් වලින් අක්කා. එයා කරේ සබ්ජෙක්ට්ස් ජියෝග්‍රෆි, හෝම් සයන්ස් උයි, මීඩියයි. ඕගොල්ලෝ විශේෂයෙන්ම දැනගන්න ඕනේ පන්තිය ඇතුලේ මොනවාද කරපු වැඩ. එයාලා කොහොමද වැඩ කරේ? අපිත් කොහොමද වැඩ කරන්නේ? පන්තිය ඇතුලේ මොනවා හරි ඔයාට බයක් හිතෙනවා නම්, ඒ කියන්නේ විෂය ආවරණය වෙයිද, වැඩ වෙයිද, මොනවා වෙයිද, මග දාලයයිද, එහෙම මොනවා හරි විචිකිච්ඡාවක් තියෙනවා. දැන් මේ මිනිස්සු පන්තිය ඇතුලේ ඉඳලා වැඩ ඉවර කරගත්ත මිනිස්සුනේ. කොහොමද පන්තිය ඇතුලේ හිට්ලර් වගේ පාලනය අරන් ගිහිල්ලා මිලිටරි ට්‍රේනින් එකක් දුන්නේ මේක ගොඩ දාන්න. ඒතර ඒගොල්ලෝ ගාව තියෙන ඔයාට එක බෙදා ගන්න පොඩි අත්දැකීම් ටිකක්. මේක විශේෂයෙන් කියනවනේ මේ මේ ළමයාව හැදුවා නෙමෙයි ඈ. ජියෝග්‍රෆි වලට විතරක් එකක් අරගෙන ඔන්ලයින් රෑන්ක් එකක් කියන්නේ නැහැ. එතන ඉස්කෝලේ ගුරුවරුන්ගේ ඉගැන්වීම් ටිකද, එයාගේ අමතර පන්තිවල ඉගැන්වීම්ද, ඔය ඔක්කොම පැත්තකින් තිබ්බහම මිනිස්සෙක් විතර ඒ මිනිස්සයාගේ කැපවීම තමයි ඒ මිනිස්සයා දිස්ත්‍රික්කේ 5ට ඔන්ලයින් 22ට ගේන්නේ. මොනම හේතුවක් නිසාවත් දැන් මා විසින් බිහි කරා කියලා කියන්න බෑ. එක වසරේ ටීචර් අකුරු ගන්නපු නිසා තමයි මේ ගානට එක A level ස්පීඩ් එකට ලියන්නේ. එතකොට ඒ මිනිස්සයා මේ මම්ම විතරයි කියලා බදා ගන්න මම කැමති නෑ. නමුත් එයාගේ වැඩේ කරගන්න පැහැදිලිවම හොඳ දායකත්වයක් උසස් පෙළ පන්තියක් විදියට අපිත් දුන්නා. නොදුන්නා නෙමෙයි. හැබැයි අර දීපු මිනිස්සුන්ගේ ලොකු පන්නරයකින් තමයි මිනිස්සයා බිහි වුනේ. ඒ නිසා එයාට තියෙනවා ඔයා වැඩ කරනකොට කොහොමද වෙන්න ඕනේ, පන්තිය ඇතුලේ මොනවද උනේ කියලා ඔයත් එක්ක කතා කරන්න. ඒ නිසා එයාට ඒ අවස්ථාව තියෙනවා ඔයත් එක්ක කතා කරන්න. එන්න පුතේ. ඒකත් එක්ක මම සාමාන්‍ය හැම අවුරුද්දකම හැම අවුරුද්දකම අපේ ක්ලාස් එකේ බෙස්ට් රිසල්ට්ස් එන කෙනාට gift එකක් දෙනවා. ඒක ඔයාලගේ පන්තියේ ඒ විදිහම තමයි. එතකොට මේ අවුරුද්දේ බෙස්ට් රිසල්ට්ස් ආවේ මෙයා. ගිය අවුරුද්දේ බෙස්ට් රිසල්ට්ස් ආවේ නිපු අක්කගේ, නිපුණිය අක්කගේ. එතකොට එයාටත් දුන්නා. මෙයාටත් දෙනවා. ඔයාටත් දෙනවා. ඒ දෙන්න වෙන දෙයක් නිසා නෙමෙයි. ඔයාවත් එන්කරේජ් කරන්න. ඔයාවත් තව තවත් වැඩ කරන්න. ඔයා මේක මම දුන්නයි කියලා මට හම්බෙන්නේ නැති දෙයක් නෑ. ඔයාගේ ජීවිතේනේ බිල්ඩ් අප් වෙන්නේ. ඒ නිසා එහෙම කරන්නයි මේ දෙන්නේ. ඒ නිසා මේ අවුරුද්දේ එයාගේ gift එක. හැම අවුරුද්දකම මම මේ gift එක දෙනවා. හරි? මේ අවුරුද්දේ එයාගේ gift එක. ඊළඟ අවුරුද්දේ මම කැමතියි මාව අනාථ වෙන්න gift ගොඩාක් දෙන්න. එහෙම එනවා නම් මම ඒකට තවත් කැමතියි. ඊළඟ අවුරුද්ද වල ඒක ඔයා හදන්න කියලා ඉල්ලනවා. හරි. කතා කරයි අක්කා අහන්නකො මොකද කියන්නේ කියලා. මුලින්ම තෑන්ක් කරන්න ඕනේ මැඩම්ට මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් කතා කරන්න අද. මම මුලින්ම කියන්නේ O level ඉවර වෙලා A level වලට මම කරන සබ්ජෙක්ට් කලින් මම හිතාගෙන හිටියා මම මේවා කරනවා කියලා. එතකොට මම දැනගෙනම තමයි ක්ලාස් එකට ආවේ. කියන්නේ අහන්ස එකේ තමයි ක්ලාස් තිබුණේ දවස්වල. එතකොට ඒගොල්ලෝ කරා සෙමිනාර් එකක්. ලොකු සෙමිනාර් එකක්. ඒකට හැම ස්ට්‍රීම් එකේම කට්ටිය ඇවිල්ලා ඔක්කොම ගුරුවරු ඇවිල්ලා හැම ලොකු සෙමිනාර් එකක් කරා. ඉතින් ඒ සෙමිනාර් එකටත් ආවා. ඊට කලින් ඉඳන් මම මැඩම්ගේ ක්ලාස් එනවා කියලා හිතාගෙනම තමයි ආවේ. ඇවිල්ලා මැඩම් කොහොමරි ක්ලාස් පටන් ගත්ත දවසේ කියන්නේ 2024 A level ක්ලාස් පටන් ගත්ත දවසේ ඉඳලම පළවෙනි දවසේ ඉඳලම ක්ලාස් එකට ආවා. එදා පටන් ගත්තාම අන්තිම දවස වෙනකම්ම මම හිතන්නේ මම තියරි ක්ලාස් එක කට් කරන්න නැත්තේ දවස් 5ක් වගේ. ඒ කියන්නේ ඔය ඇඩ්මිෂන් ගන්න, එක්සෑම් වලට ඉස්කෝලේ ඒ ඇරෙන්න හැම තියරි දවසකම පුළුවන් හැම දවසකම ආවා. ඒ කියන්නේ දවස් 5ක් වගේ තමයි ඇත්තටම මට ක්ලාස් එන්න බැරි වෙන්නේ නැත්තේ තියරි ක්ලාස් එකට. රිවිෂන් නම් ඇත්තටම පොඩ්ඩක් මුලින් කට් වුණා. නමුත් පුළුවන් හැම දවසෙම පන්තියට ආවා. ඒ කියන්නේ අපි පන්තිය වෙලාවේ උගන්නන ටික කවර් කරගන්න එක හරි වටිනවා. ඒ ගෙදර ගිහින් ඒකත් කවර් කරගන්න තිබ්බොත් පාඩම් කරන්න වෙලාව මදි වෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් මම හැමදාම පන්ති ආවා. ඒක තමයි මම හිතන්නේ තිබ්බ පළවෙනිම දේ. දෙවෙනියට මැඩම් දීපු වැඩ දැන් මේක නම් 2026 ක්ලාස් එකනේ. දැන් 2025 රිවිෂන් පටන් අරන් තියෙන. එතකොට 25 රිවිෂන් ක්ලාස් එකේ අය දන්නවා මැඩම් වැඩ දෙනවා. ඔය පේපර්ස් දෙනවා. ඊට අමතරව ප්‍රස්තාර කිව්වහම ප්‍රස්තාර 1992 ඉඳලා 2023 වෙනකන් ටියුට් එකක්. ඊට පස්සේ භූරූප ටියුට් එකක්. මම මේකේ රිවිෂන් එක ඉන්න. ඊට පස්සේ ජන සංඛ්‍යාව මැඩම් හදපු ප්‍රශ්න පාස් පේපර්ස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක ලොකු පේපර් එකක් වගේ එකක් දුන්නා.
ඊට පස්සේ තව GIS GPS ප්‍රශ්න ඒ වගේ ඒවා දුන්න කරගෙන එන්න මේ දවස්ට ඇවිල්ලා බාර දෙන්න කියලා. ඉතින් ඒ හැම ටියුට් එකක්ම සම්පූර්ණයෙන්ම කරලා ඒ කියන දවසට ගෙනල්ලා බාර දෙන්න. ඒ කියන්නේ එකක්වත් මැඩම් කියපු දෙයක් මම නොකර ඉඳලා නැහැ. මේක කරගෙන එන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් ඒ දේ කරා. ඒකත් තියරි එකට වඩා රිවිෂන් එකේ තමයි වෙන්නේ. මම මුලින්ම කරේ මේක මගේ එක්ස්පීරියන්ස් එක. එතකොට මැඩම් උත්තර දෙනවා රිවිෂන් එකේදී. දැන් ඔයගොල්ලෝ තාම තියරිනේ. එතකොට රිවිෂන් එකේදී ඒ දෙන උත්තරයක් වගේ උත්තරයක් මම කොහොමද ලියන්නේ කියන එක තමයි මම මුලින්ම try කරේ. එතකොට වෙලාව ගැන ලොකුවට හිතුවේ නැහැ. ඒ විදිහේ උත්තරයක් ලියන්න try කරා. එහෙම ලියලා ඊට පස්සේ ටයිමින් මට පොඩ්ඩක් මදි ගතියක් තේරුණා. ඒ කියන්නේ පන්ති මැද හරියක් යද්දී මැඩම් කියන තරම් ඉක්මනට ලියන්න අමාරුයි. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි ටයිමිනුත් හරි ගියා. ඊට පස්සේ අත්අකුරු ප්‍රශ්නයක් තිබ්බා. ඒකත් ඉතින් හදාගත්තා කොහොම හරි. මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මැඩම් රිවිෂන් එකේ දෙන හැම වැඩක්ම ඒ කියන්නේ මේක කරන් එන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් ඒ හැමදේම කරගෙන එන්න. ඒකේ වටිනාකම තේරෙන්නේ පේපර් එක ලියන්න ගිය දවසට. ඊටත් වඩා එකයි මට දැනවට බැරි වුණේ සිටියම් ටියුට් එක විතරයි. ඒකේ 600 ගාණක් දැන් තිබ්බ මට 400 ගාණයි කරගන්න පුළුවන් වුණේ. තාම ටික බාර දෙන්නත් බැරි වුණා. ඒ ඇරෙන්න ඉතුරු හැම දෙයක්ම කරා. ඒක තමයි මම හිතන්නේ තිබ්බ ලොකුම දේ. සහ මැඩම් පේපර්ස් 4ක් කරා. ඒ පේපර් වලට ලොකු ලකුණු තිබුණෙත් නැහැ ඇත්තටම. ඒ කියන්නේ 70 ගණන් එකකට තිබ්බා 60 ගණන් තිබ්බා ගොඩක් තිබ්බ 70 ගණන්. එතකොට අපිට ඉස්කෝලේත් ලොකුවට මට තිබුණේ 74 75 76 ඔහොම ලකුණු. එතකොට ක්ලාස් එකෙත් ඒ වගේ තමයි තිබුණේ. કોઈ බයකුත් ඇත්තටම මට තිබ්බ ජෝග්‍රෆි ගැන. ජෝග්‍රෆි වලට තමයි වැඩිම වැඩ කරේ සහ ලකුණු පොඩ්ඩක් අනිත් දෙකට වඩා අඩුවෙන් තිබ්බේ ජෝග්‍රෆි. ඊට පස්සේ කොහොම හරි හැබැයි මැඩම් හැම වෙලේම කිව්වා මේ බය වෙන්න එපා ඔයගොල්ලෝ හැමෝටම හොඳ ලකුණක් එනවා කියලා. ඉතින් ඒ වගේම අපේ ක්ලාස් එකේ පේපර්ස් වල 50 60 එහෙම ගත්තත් ඒ ළමයිටත් ඒකක් ආවා. ඉතින් පේපර්ස් වලට මැඩම් ඇත්තටම ලකුණු දෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ඒකේ වටිනාකම අන්තිමට තේරෙයි. මොකද ඒ ගානට අපිව ට්‍රේන් කරපු නිසායි අද මම හිතන්නේ මේ වගේ ප්‍රතිඵලයක් හම්බ වුණේ. මම වැඩ කරපු විදිහ ගත්තොත් මම ටයිම් ටේබල් මුකුත් තිබිලා නැහැ. ඒ කියන්නේ මම ටයිම් ටේබල් එකට වැඩ කරන්න මට බෑ. සහ ඒ කියන්නේ අද මොකක් හරි එක විෂයක් තෝරගෙන ඒ විෂය කරනවා. එහෙට තව විෂයක් එහෙම විෂයන් තුන බෙදාගෙන එහෙම තමයි කරේ. එක දවසේ විෂයන් තුනම කරෙත් නැහැ. මට එහෙම කරන්න බෑ. ඊට පස්සේ හැම එක්සෑම් එකකටම මම හිතනවා ඉස්කෝලේ හැම එක්සෑම් එකකටම ගියා. ක්ලාස් එකේ තිබ්බ හැම එක්සෑම් එකකටම ආවා එකක්වත් කට් නොකර. මම කියන්නේ ඕගලන්ට ඉස්කෝලේ ක්ලාස් එකේ දෙකේම එක්සෑම් වලට අනිවාර්යයෙන්ම ඉන්න ඒවා කට් කරන්න එපා. මම දෙකම බැලන්ස් එකේ කරපු කෙනෙක්. ක්ලාසෙත් ගියා ඉස්කෝලෙත් ගියා. ඉතින් ඒක මගේ choice එක සහ ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන දෙයක්. අනිවාර්යෙන් කොහෙ තිබුණත් ඉස්කෝලේ තිබ්බත් ක්ලාස් එකේ තිබ්බත් මොන විෂයේ තිබ්බත් එක්සෑම් කට් කරන්න එපා. හැම පේපර් එකකටම ලියන්න. මොකද එතකොට එකක් අඩුපාඩු තේරෙනවා. අනිත් එක ඔයගලන්ගේ බය හිතුණත් ඒක නැති කරගන්නත් පුළුවන්. මට කවදාවත් බය වෙන්න දෙන්නේ නැහැ. බය හිතුණත් ඒක නැති කරනවා. ඒ දවස්වලත් එහෙම තමයි. ඒ වගේම මැඩම් ගොඩක් කැපවීමෙන් අපිට ඉගැන්නුවා. මහන්සියෙන් ඉගැන්නුවා. ඒ කියන්නේ මහන්සි වෙලා පන්තියේ ඉන්න දක්ෂම ළමයාට විතරක් නෙවෙයි O level වලට එකක් අරන් ආවත් දෙකක් අරන් ආවත් 9ක් අරන් ආවත් ඒ හැමෝටම තේරෙන විදිහට ඒ හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විදිහට ඉගැන්නුවා. මම හිතන්නේ ඒක තමයි මැඩම්ගේ මම දැක්ක විශේෂම දේ. සහ මැඩම් වැඩ ගොඩාක් කෙරෙව්වා. ඉතින් ඒකත් ලොකු හේතුවක්. ඕගොල්ලෝ දෙන වැඩ හැම එකක්ම කරන්න. මොකද දුන්නට වැඩක් නැහැ නේ ඕගොල්ලෝ කරන්නේ නැත්තම්. අනිවාර්යෙන් ඒ හැම වැඩක්ම කරන්න. ඒ වගේම තමයි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අමාත්‍යකවයි නිපුණියක්කවයි අනිවාර්යෙන් එතන ගොඩාක් උදව් කරා. මැඩම් දැනුවත් හෝ නොදැනුවත් ඒ දෙන්නගේ ජොබ් එකට එහා දෙයක් අපි වෙනුවෙන් කරා. ඒ හවස හිටපු පැය දෙකේ එදෙනවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මැඩම්ට තෑන්ක් කරන්න ඕනේ. අපිට ගොඩාක් උදව් කරා, අපේ බය නැති කරා, හොඳට ඉගැන්නුවා සහ හැමෝටම එක විදිහට එකම තැනකට යන්න පුළුවන් වෙන විදිහට සහ කාටවත් මේ විභාගේ අත්හරින්න හිතෙන්නේ නැති වෙන විදිහට වැඩ කරා. අර පන්තියේ කොච්චර කොයි විදිහට ලකුණ තිබ්බත් ඒ ළමයිට කවදාවත්
විභාගේ අතෑරෙන්න නැත්නම් මේක එපා වෙන විදිහට වචනයක්වත් කියලාත් නැහැ කරලාත් නැහැ. ඒක හරි වටිනවා. ඒකට තෑන්ක් කරන්න ඕනේ මැඩම්ට අනිවාර්යෙන්. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම 26 නේ කියන්නේ මහන්සි වෙලා විභාගේ ලියන්න. ඒ වගේම හොඳ ප්‍රතිඵලයකට යන්න ලැබෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.